අද නම් රජතුමා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නේ. මූණත් එච්චර හොඳ නෑ. හරිම දුකෙන් ඉන්නේ. ළඟට ගිහිල්ලා කතා කරන්න ඕනේ. අවසරයි රජතුමනි. මේ අන්දරේ නේද? ළඟට එනකන් දැක්කේ නෑ නොව. මම මේ දැන් ටික වෙලාවක ඉඳන් බලන් උන්නේ. ඔබ වහන්සේ හරිම දුකින් මොනවදෝ කල්පනා කරනවා. මං ඉතින් රජවාසලේ කවටයා තමයි. ඒත් ඔබ වහන්සේගේ ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් නම් මටත් පුළුවන් වචනකින් හරි උදව්වක් කරන්න. මම මේ කල්පනා කරේ අන්දරේ මේ අවුරුද්දේ සිරීපාද යන කාලේ ආවා. මම මේ රටේ රජතුමා වුණාට මට එකම එක පාරක්වත් බැරි වුණානේ සිරීපාදේ වඳින්ට යන්න. අයියෝ රජතුමනි, ඕකද ඔය කල්පනා කරන්නේ? අපි ඉතින් මෙදා පාර සිරීපාද යමුකෝ. මගේ මේ මහත ශරීරෙත් එක්ක කොහොමද අන්දරේ සිරීපාදේ නගින්නේ? මට නම් පඩි 10ක්වත් නැග ගන්න බැරි වෙයි. එහෙම වුණොත් රටවැසියෝ ඉස්සරහා ලැජ්ජාවෙන්ටයි වෙන්නේ. සිරීපාදේ නගින්ට මං ඔබ වහන්සේට උදව් කරන්නම්. අපි ලබන පෝයට සිරීපාදේ යන්කෝ රජතුමනි. අනේ මන්දාන්දරේ, එහෙනම් ඔබ කියන හින්දම මම මේ ගමන යන්න ලැහැත්ති වෙන්නම්. හැබැයි උඹ මට සිරීපාදේ නගින්ට උදව් කරන්න ඕනේ. කිසි දෙයකට බය වෙන්න එපා රජතුමනි. මේ අන්දරේ ඔබතුමත් එක්ක ඕන දෙයකට ඉන්නවනේ රජතුමනි. එහෙනම් රජතුමනි, ලබන පෝයට අපි සිරීපාදේ යන්. රජතුමනි, මෙතනින් එහාට නම් ඇතා පිටේ යන්න බෑ. පයින් තමයි යන්න වෙන්නේ. අම්මෝ අන්දරේ, මට හොඳටම මහන්සි බොල. ටිකක් ගිමන් හැරලම යන්. හරි හරි රජතුමනි, අපි ගිමන් හැරලා හිමීට යන්. අම්මෝ අන්දරේ, මට හොඳටම මහන්සි බොල. මට නම් අය එක්කාඩියක්වත් යන්ට බෑ අන්දරේ. මම මෙතෙන්ට වෙලා ඉන්නම්. උඹලා ගිහිල්ලා වැඳලා වරෙල්ලා. අයියෝ රජතුමනි, තව ටික දුරයි තියෙන්නේ. අර බලන්ටකෝ, මෙතෙන්ට මළුව පේනවා. අපි හිමීට යන් රජතුමනි. බෑ අන්දරේ, මට අඩියක්වත් යන්ට බෑ. මට හොඳටම මහන්සි පාපුවත් හිරවෙන්ට වගේ. මම මෙතැන්ට වෙලා බිම ඉඳගෙන ඉන්නම්. උඹලා ගිහිල්ලා වැඳලා වරෙල්ලා. මෙහෙම ගියොත් නම් රජතුමාව මළුවට එක්කන් යන්ට වෙන්නේ නෑ. කරන්නම් කොහොඳ වැඩක්. රජතුමනි, ඔබ වහන්සේට බිම ඉඳගෙන හිඟන්නෙක් වගේ ඉන්න ලැජ්ජා නැද්ද? ඔබ වහන්සේ මේ රටේ රජතුමා නොවැ. යන් තව ටික දුරයි. මම කිව්වනේ අන්දරේ එක පාරක්. මට මහන්සි බොල. අන්දරේ හොඳට මතක තියාගන්න, මම තමයි රජතුමා. මගේ අනට කීකරු වෙලා උඹලා ගිහිල්ලා වැඳලා වරෙල්ලා. මම උඹලා එනකම් මෙතෙන්ට වෙලා ඉන්නම්. හෑ බොල මිනිහෝ, උඹ සිරීපාදේ වඳින්ට යනවා කියලා නේද ආවේ? මෙතන මූසලෙක් වගේ පත බෑවිලා හිටියම හරියනවද? උඹ හින්දා අපිට යන්නත් නෑ. නැගිටලා වරෙන් යන්න. මේ අන්දරේ, උඹ කාටද ඔය කතා කරන්නේ? උඹ ඔය බැන්නේ මේ රටේ රජතුමාට. මම මේක ලේසියෙන් අතාරින්නේ නෑ. මං උඹව කෑලි වලට කපනවා. රජතුමාට තරහ ගියා. වැඩේ හරි. දැන් දුවන්ට ඕනේ මළුවටම. දැන් රජතුමා මහන්සි බලන්න නැතුව මාව මරන්ට පස්සෙන් පන්නයි.
අන්දරේ මං අද උඹව ඉවරක් කළා තමයි පස්ස බලන්නේ. අනේ වැරැද්දක් වුණා නම් සමාවෙන්ට රජතුමනි. මං ඔබ වහන්සේට පොරොන්දු වුණානේ මළුවටම එක්කන් යනවා කියලා. ඕන් රජතුමනි අපි දැන් මළුවට ඇවිල්ලා ඉන්නේ. මං ඔබ වහන්සේට බැන්නේ විහිළුවට රජතුමනි. ඔබ වහන්සේව මළුවට එක් කරගෙන එන්ට උප්පර වැට්ටියක් යෙදුවේ. අනේ ඇත්තනේ නං අන්දරේ. අනේ ඔබට පින් සිද්ධ වෙනවා. ඒ වුණාට ඔබ මට විහිළුවට හරි බැන්න විදිය නම් හරි කැතයි අන්දරේ. මේ වගේ කතා බලන්ට නම් අපේ කතන්දර පියස YouTube channel එක subscribe කරගෙනම යන්න. ඊයේ රජවාසලට යන්න බැරි වුණ එකේ අද උදේම රජවාසලට යන්න ඕනේ. මේ රජතුමාගේ දූ කුමරිය නේද වතුර කලයක් අරගෙන එන්නේ. කරන්න ඕනේ හොඳ විහිළුවක්. කටකැඩි කලේ දිය උකුලේ තබාගෙන ලොට තන් දෙකක් රෙදි කඩකින් වසාගෙන තඹයි පිත්තලයි අබරණ පැළඳගෙන රොඩි කෙල්ල කොයි යනවද උදැසන. අන්දරේ තමුන් මට නේද ඔය රොඩි කෙල්ල කියලා කීවේ. මම කවුරු කියලා හිතලද තමුසෙවම අපහාස කරන්නේ. මම රජතුමාගේ දූ කුමරිය. මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මම මේ ගැන පිය රජතුමාට කියලා තමුසෙට අමතක නොවන දඩුවමක් දෙනවා. අනේ නිකං ඉදින් කෙල්ලේ මම් බය වෙයි ඔහේගේ පිය රජතුමාට. අවසරයි පියාණෙනි. අන්දරේ මට රොඩි කෙල්ල කිව්වා පියාණෙනි. මට හරිම ලැජ්ජයි. මොනවා? මගේ දූ කුමරියට රොඩි කෙල්ල කිව්වා? උන්දට මොන හයියක්ද එහෙම කියන්ට? ඒකනේ පියාණෙනි. මේකට නම් දඬුවම් දෙන්න ඕනි. රාජපුරුෂයනි වහාම ගිහින් අන්දරේ කැඳවගෙන එනු. අවසරයි රජතුමනි. ඔබ වහන්සේ මට එන්ට කියලා පණිවිඩයක් එවලා තිබ්බා. අන්දරේ තමුන් ආවද? තමුන් මගේ දූ කුමරියට රොඩි කෙල්ල කියලා අපහාස කරන්ට කොහෙන් ආපු හයියක්ද? මේ නොහොබිනා වැඩේට මං තමුන්ට හොඳ දඬුවමක් දෙනවා. අපොයි රජතුමනි. සුරංගනාවියක් වගේ ලස්සනට ඉන්න දූ කුමරියට මං රොඩි කෙල්ල කියන්නේ කොහොමද රජතුමනි? මම ඇගේ රුවගුණ වර්ණනා කරා මිසක් වෙන දෙයක් කීවේ නෑනේ රජතුමනි. එහෙනම් මේ දූ කුමරිය කියන්නේ තමුන් කවියකින් රොඩි කෙල්ල කියලා අපහාස කරා කියලා? අනේ රජතුමනි මම කවියකින් ඇගේ රුව වර්ණනා කරේ. මට පේන්නේ දූ කුමරිය ඒක වරදවා තේරුම් අරගෙන වගේ. එහෙනම් කියනවා බලන්ට අන්දරේ ඔය කවි පන්තිය. මටත් අහන්ට ඕනේ තමුන් කිව්ව කවි පන්තිය. එහෙමයි රජතුමනි. මං ඒ කවි පන්තිය ගායනා කරන්නංකෝ. ඔබ වහන්සේම බලන්ටකො මම මොකක් හරි වැරැද්දක් කරලා තියෙනවද කියලා. රන්වන් කලේ දිය උකුලේ තබාගෙන රන් කුඹු දෙකක් සලු පටකින් වසාගෙන රෙදි රත්තරන් අබරණ පැළඳගෙන මල් මත බිසව කොයි යනවද උදැසන. අගේ අන්දරේ හරිම අගෙයි. හරිම අගනා කවි පන්තියන්නේ තමුන් දූ කුමරියට කියලා තියෙන්නේ. මට පේන විදියට මේක කිසි වැරැද්දක් නෑනේ අන්දරේ. මට පේන්නේ දූ කුමරිය මේ කවිය වැරදිවට තේරුම් අරන් වගේ. අනේ මන්දා මේ ළමයා. මහා ඇමති කහවණු 500ක් මෙන්න මේ අන්දරේට ගෙනල්ලා දෙන්න. අන්දරේට තෑගි දෙන්න වටින කවියක් නොවැ කියලා තියෙන්නේ. අන්දරේ තමුන් මට අපහාස කරා මදිවට පිය රජතුමාගෙන් කහවණු 500කුත් ගත්තා නේද?
මේ පාර බේරුණා කියලා හිතාගන්නකෝ. කොකාට වාරයක් එනවා නම් තිත්තයාටත් වාරයක් එනවා.